Hi ළමයි, welcome back to my YouTube channel. අද එන්න ඉතින් මාත් එක්ක මගේ පොත් මේසය අස් කරන්න. ඔන්න ඉතින් මං දඩි බිලි ගාලා වැඩ ටික පටන් ගත්තා. මම මේ අස් කරන්න පටන් ගන්නකොටත් වෙලාව රෑ 10ත් පහු වෙලා. මගේ පොඩි පුරුද්දක් තියෙනවා මොකක් හරි වැඩක් කරන්න ඕනේ කියලා හිතුවොත් ඒ වැඩේ කරලා ඉවර වෙනකන් නිින්ද යන්නේ නෑ. ඉතින් ඒක නිසා වෙලාව කීය වුණත් කමක් නැහැ කියලා මම මේක අස් කරන්න පටන් ගත්තා. මේ වයිට් බෝඩ් නම් මං ගෙදරදිම තනියම හදාගත්තේ ඒවා. ඔන්න මේ තියෙන ඉතින් මගේ 2026 ඩයරිය. ඇත්තම කිව්වොත් මම පළවෙනි මාස 3 වගේ විතරයි ඩයරිය ලිව්වේ. මෙතන තියෙන්නේ මට ඕන කරන පොඩි පොඩි පොත් වගේක්. මගේ ඔටෝ බුක් එක, මගේ නෝට් බුක් එක, ඒ වගේම මගේ කේක් ඕඩර්ස් ලියන පොත වගේ පොත් ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඔය ඉතින් මම පෙන්නන්නේ මගේ කට තුවාල වෙලා කියලා. සතියකට පාරක් හරි මොකක්ම හරි අකරතැබ්බයක් වෙනවනේ ඉතින් මට. පේනවනේ ඉතින් පොත් ටිකට දෙනවා දෙයක්. මේක නම් මට සැලොන් වැඩවලට ඕන කරන පවුච් එකක්. මේ වෙලාවේ නම් මම හොඳටම නිදිමතේ ඉන්නේ. ඒත් ඉතින් අස් කරලා ඉවර කරන්න එපයිනේ. බලන්නකො ඉතින් මං කොච්චර ලොකුණත් මන් ළඟ සෙල්ලම් බඩුත් තියෙනවා. මේක නම් අරගෙන දැන් ටිකක් කල් වෙන නිසා ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මගේ මේකප් පවුච් එක. ඔයා කලින් ඉඳන්ම මගේ වීඩියෝස් බලපු කෙනෙක් නම් ඔයාට මතක ඇති මං A level කරන කාලේ මගේ පොත් මේසෙ උඩ වැඩිපුරම තිබ්බේ මම්ම හදාගත්ත දේවල්. ඉතින් දැන් නම් වැඩිපුරම තියෙන්නේ මම පිටින් එකතු කරගත්ත දේවල් ටිකක්. ඒ නිසා මම ඒවා ගන්නකොට මම ආසම පාටින් තමයි ඒවා ගන්නෙ. මේ තියෙන්නේ මගේ චූටි කාලේ ෆොටෝ එකක්. මම මේ ෆොටෝ එකට ගොඩාක් ආසයි. ඒ ෆොටෝ එක අරගෙන තියෙන්නෙත් මගේ බර්ත්ඩේ එකක් දවසක. ඊළඟට පොත් මේසෙට නැතුවම බැරි එකක් තමයි විෂන් බෝඩ් එක. මම මේක බිත්තියේ ගැහුවේ නැත්තේ මම සැරින් සැරේට පොත් මේසෙ තියෙන තැන වෙනස් කරනවා. ඉතින් එතකොට ඒක සැරින් සැරේට ගලවන්න බැහැනේ. ඒ නිසා තමයි බිත්තිය හලවන්න නැතුව මම තියලා තිබ්බේ. මම ගොඩක් වෙලාවට මේ පොත් මේසෙයි කාමරේ අස් කරන්න හේතුව තමයි ඒකෙන් මගේ කම්මැලිකම නැති වෙනවා. දැන් සමහර වෙලාවට ඔයාලට පාඩම් කරන්න කම්මැලි හිතෙනවනේ. අන්න ඒ වෙලාවට පොඩි මොටිවේෂන් එකක් ගන්න පොත් මේසෙ අස් කරන්න. මම A level කරන දවස්වල කම්මැලි හිතුනහම එහෙම තමයි කරේ. එතකොට පාඩම් කරන්න ආස හිතෙනවා, කම්මැලිකම නැති වෙනවා. ඉතින් ඒක හොඳ මොටිවේෂන් එකක්. ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලම පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න ඕන දෙයක් තමයි තමන් ඉන්න තැන, තමන් වැඩ කරන තැන ලස්සනට පිළිවෙලට තියාගන්න. ඔයාට පාඩම් කරන්න
වෙනම කාමරයක් නැති වෙන්න පුළුවන්. වෙනම මේසයක් නැති වෙන්නත් පුළුවන්. ඒත් ඔයාට හම්බෙලා තියෙන පුංචි ඉඩේ හරි ඔයා ලස්සනට පිළිවෙලට වැඩ ටික කරනවා නම් ඔයාට ඒ දේ අනිවාර්යයෙන්ම පිහිටනවා. මම පුළුවන් තරම් try කරන්නේ මගේ පොත් මේසෙ උඩ තියෙන කලමනා අඩු කරගන්න. ඒත් ඉතින් මට ඕනම කරන ටික මේසෙ උඩ තියෙන්න ඕනනේ. ඒ නිසා තමයි මම ওই පොඩි පොඩි දේවලුත් පොත් මේසෙන් තියාගන්නේ. ඔන්න ඉතින් අස් කරලා ඉවරයි. දැන් නම් හොඳටම නිදිමතේ ඉන්නේ. කැමරාව දිහා බැලුවොත් ඇස් දෙක බොඳ වෙන ගානට නිදිමතයි. එහෙනම් මං දැන් නිදා ගන්න යනවා. බයි බයි. ඔන්න උදෙන්ම කුකුලත් අතින් අරන් නෙවෙයි පූස් පැටියවත් අතින් අරන් තමයි මම වීඩියෝ එක කරන්න ගත්තේ. අද මගේ උදෑසන ආහාර වේල තමයි මේක. මම කාමරේ ඉතුරු ටික අස් කරන වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. මොකද එතකොට වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. මේ කාමරේ ඇඳක් තිබ්බට මේකේ කවුරුත් නිදාගන්නේ නැහැ. මේ තියෙන්නේ මම කේක් වැඩවලට ගන්න මේසේ. ඒක කලින් මගේ පොත් මේසේ. දැන් ඒක කේක් හදන මේසේ. ඒ වැඩ ටිකත් ඉවරුණාට පස්සේ මම හිතුවා ජපන් කල්චර් ටිකක් පාඩම් කරනවා කියලා. දැන් ඔයාලා බලයි මම මේ A level ඉවර වෙලත් ඇයි ජපන් පාඩම් කරන්න කියලා. මේක ඉතින් මගේ හොබි එක.
中身は大根、卵、もちなどがあります。本当に美味しいです。완전히 이런 기기는요. 이거는 게임이죠. 이거 기억이 안 나요. ශීතකාලේ බොන සුප්පන් හෝ ගැන තමයි කියන්නේ. ජපාන් හරි. කනවා daikon tamago mochi noodle වල ඉස්සෙල්ලානේ මේ සුප් එක ඇතුලේ daikon කියන්නේ රාගු, tamago කියන්නේ විතර, ඊපස්සේ mochi වගේ දේවල් තියෙනවා කියලා තමයි කියන්නේ. ඊපස්සේ本当に美味しいです。本当に美味しいですකියන්නේ ඇත්තටම මේක රසවත් කියලා. මම ඉතින් තාම කාලා නැහැ. බලන්න දවසකට කන්න කිව්වා නේද කියලා. ඔන්න අමාට subscribe කරන්න නැත්නම් දැන් මම subscribe කරලා එකතු කරලා channel එක තියෙනවා. ඒකෙන් මම description එකේ දාලා තියෙනවා. comment එකකුත් දාලා තියෙනවා click කරලා ඒකේ එකතු වෙන්න. මේ ටියුට් එකේ තියෙන්නේ Japanese culture එක ගැන දේවල්. ඔන්න ඉතින් මෙතන මං ජැපනීස් අයිසත්සු ටිකක් පාඩම් කර කර ඉන්නකොට එකපාරටම කල්පනාවකට වැටිලා මනෝපාරක් ගහනවා. ඇත්තටම මං ඒ වෙලේ මනෝපාරක් ගැහුවේ මගේ A level ජපන් ක්ලාස් එක ගැන. ඉතින් ඔයාලටත් හිතපු ගමන් මේ වගේ ඩාම් ඩෝම් වලට වෙනව නේද? ඔන්න ඔය වෙලාවේ තමයි දැක්කේ මනෝපාර ගහලා තියෙන වීඩියෝ එකත් ඔන්න එකේදී කියලා. මෙතන ඉඳන් මං කතා කරන ඒවා ඇහෙන්නේ හිමින්. මොකද මම වීඩියෝ එකට කතා කරද්දී ෆෑන් එක දාලා තමයි තිබ්බේ. kanji ටිකක් තියෙනවා. ඔයාලත් තනියම පාඩම් කරන වෙලාවට මේ වගේ පොතේ කොහෙන් හරි පිටුවක් පෙරලලා ඒ එන පාඩම පාඩම් කරන්න. ඔන්න ඉතින් kanji පාඩමකුත් ලියලා ඉවර කරා. එහෙනම් ඉතින් අදට මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මගේ vlog එක ගැන ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉස්සරහට ඔයාලට ඕනේ මොන වගේ vlogද කියලාත් මට කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.